ඒකට ඔයාගේ වත්තේ පොඩ්ඩක් ඇවිද්දොත් මෙන්න මේ පැලෑටි හොයාගන්න පුළුවන්. මේක මේ වැලක් ඇත්තටම. මේ තමයි කෝවක්කා. ඔයාලට දියවැඩියාව තියෙනවා නම් මෙන්න තියෙනවා නියම ඖෂධය. කෝවක්කා. දියවැඩියාවට, උණ රෝගවලට වගේ මේ රෝගයන් ගණනාවකට ඖෂධයක් විදිහට මේක පාවිච්චි කරනවා. ඇත්තටම මේ කෝවක්කා කැඳ ගොඩක් ප්‍රසිද්ධ කැඳක්. හේතුව දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න මෙන්න මෙයාට හැකියාව තියෙනවා. හැබැයි දියවැඩියාව සහිත පුද්ගලයෙක්ට උනත් වෛද්‍ය උපදෙස් නැතුව මේ කෝවක්කා නිතරම පානය කරන එක, නිතරම ආහාරයට ගන්න එක ඒ තරම් සුදුසු නෑ. මම ආහාරයට ගන්නවා කියලා වචනයක් පාවිච්චි කළා. ඒ මොකද කෝවක්කා කැඳ විතරක් නෙමේ, කෝවක්කා අපිට ව්‍යංජනයක් විදිහට හදලා ආහාරයට ගන්න පුළුවන්. නැත්නම් මැල්ලුමක් විදිහට හදලා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපේ ශ්‍රී ලාංකික නැත්නම් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන අපේ හෙළවෙදකමේ තියෙන මෙන්න මේ වගේ පුංචි පැලෑටි කොයිතරම්නම් අපි නොදන්න තව ඇද්ද? ඉතින් මේ කෝවක්කා වගේ ශාක නම් බොහෝ දෙනෙක් දන්නවා. නොදන්න අයටත් බලන්න. ඔන්න එහෙනම් මේ තමයි කෝවක්කා කොළය. දියවැඩියා රෝගයෙන් ඉන්නවා නම් ඉඳ හිට කැඳ පානය කළාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් නොදන්න අයට දැනගන්න ෂෙයා කරගෙන යන්න.